guys, welcome back to my YouTube channel. සාධන විදිහට ගන්නවා මගේ YouTube channel එක. ඉතින් ඔයාලට මතකදී මම මගේ channel එකේ දැම්මා කොහොමද ChatGPT එක හරහා හරියටම Ghibli style image එක create කරගන්නේ කියලා. ඒක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන් ඒක ගිහලා බලන්න. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ කොහොමද ChatGPT එක හරහාම action figures image එක create කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ action figures image එක create කරගන්න විදිහ තමයි අද මම කියලා දෙන්නේ. ඉතින් මේකත් හරියම ලේසි. ඉතින් අපි වීඩියෝ එක ගිහලා බලමු කොහොමද මේ action figures image එක ChatGPT එක හරහා create කරගන්නේ කියලා. Let's go. guys, ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයාගේ ChatGPT app එක open කරගන්න එක. ChatGPT app එක නැත්නම් ඔයාලට පුළුවන් Play Store එකෙන් ඔයාගේ ChatGPT app එක ලේසියෙන්ම ඔයාගේ phone එකේම download කරගන්න. ඉතින් මම මේ ChatGPT app එක install කරගන්න තියෙන මගේ phone එකේ තමයි. ඉතින් මම මේ ඒක open කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි ආයේ interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ෆොටෝ එකක් ඇඩ් කරගන්න ෆොටෝ එකක් ඇඩ් කරගන්න විදිය මම ඔයාලට කියලා දුන්නා. Ghibli style image එක create කරගන්න විදිය වීඩියෝ එකේදී. ඔයාලට දැන් මතක නැත්තම් මෙන්න මේ plus icon එක උඩ එකපාරක් click කරලා මෙන්න මේ විදියට ෆොටෝ කියන එක උඩ එකපාරක් click කරලා ආයෙ gallery එකට ගිහිල්ලා ලේසියෙන්ම ඔයාලට මෙතනට ෆොටෝ එකක් ඇඩ් කරගන්න පුළුවන්. ෆොටෝ එකක් ඇඩ් කරගෙන ඉවර වෙලා මම description box එකේ දාලා තියෙන prompt එක. මේ prompt එක copy කරලා මෙන්න මෙතනට paste කරගන්න. මෙන්න මේ විදිහට මාත් paste කරගත්තා. ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔයාලට පේනවා ඉතින් මෙතන තියෙනවා Delon Alex කියලා. ඒ කියන්නේ මගේ නම. ඉතින් ඔයාගේ නම එතනට දාගන්න. ඒ වගේ තියෙනවා මෙතන underneath එකට දාන්න තියෙනවා ඔයාගේ මොකක් හරි nickname එකක් මොකක් හරි. ඉතින් මම ඒකට දැම්මා මගේ channel එකේ නම. ඊපස්ස ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන laptop, gimbal, camera, iPhone මේ තියෙන්නේ ඒ කියන්නේ action figures box එකේ අයිනේ තියෙන accessories දෙක තමයි එතන තියෙන්නේ. එතනටත් ඔයාලට කැමති දේක් දාන්න පුළුවන්. ඊට අමතරව වෙන මොකුත් වෙනස් කරන්න දෙන්න එපා. එහෙම වෙනස් කරන්න ගියොත් මේ ෆොටෝ එක හරියට හැදෙන්නේ නැහැ. මෙන්න මෙතන accessories ටික වෙනස් කරන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මෙතන නම වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන nickname එකක් දාගන්න පුළුවන්. මම මෙතනට මගේ channel එකේ නමයි මම මෙතනට මගේ නමයි දාගත්තා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදියට prompt එක දාලා ඉවරලා ඔයාලට තියෙන මෙන්න මේ arrow mark එක උඩ එකපාරක් touch කරගන්න. හරි guys, ඉතින් ටිකක් වෙලා යනවා මෙන්න මේ image එක create වෙන්න. image එක create වුණාට පස්සේ මම ඔයාලට පෙන්නන්නම්. 2000 years later. හරි guys, ඉතින් image එක create වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද image එක කියලා. 3 2 1 go. ඉතින් ඔයාලට පේන ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ image එක create වෙලා තියෙන්නේ. ඉතින් මාම ලස්සනයි. මෙන්න මේ තියෙන අපි realistic image එක මේ තියෙන අපි create කරපු action figures image එක. ඔයාලට වෙන ඇති මම කිව්වා වගේ මෙතන නම වැටිලා තියෙනවා. ඉතින් තියෙනවා වෙන Delon Alex කියලා. ඊපස්සේ මම දාපු accessories ටික වැටිලා තියෙනවා laptop එක, gimbal එක, camera එක, phone එක ඒ වගේ. ඊට පස්සේ nickname එකට Delon Alex කියලා වැටිලා තියෙනවා. ඉතින් මගේ මූණ ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඇදුම නම් ඒ විදියමයි, බෑගියත් ඒ විදියමයි. ඉතින් මේක තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් පුළුවන් මේක මෙන්න මේ විදියටම create කරගන්න. ඉතින් ඔයාලට මේක gallery එකට save කරන්න පුළුවන්. මෙතන long press කරගෙන ඉඳලා මේ save කියන බටන් එක උඩ එකපාරක් click කරාම ඔයාගේ gallery එකටම මේක ඔයාලට save කරගන්න පුළුවන්. ඉතින් කොහොමද guys අද ගියා වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න. පියන් වීඩියෝ එක end එකට. වීඩියෝ එක ඉතින් හොඳයි නේ අනිවාර්යයෙන්ම subscribe කරන්න, like and share කරන්න. එහෙනම් තවත් මේ වගේ brand new වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔයාලට goodbye.